මලක් පිපෙන්න දවස් ගානක් යනවා. හැබැයි හීනයක් පිපෙන්න අවුරුදු ගානක් කැපවෙන්න වෙනවා. යොමාල්ගේ කතාවත් එහෙමයි. මගේ පවුලේ ඉන්න පළවෙනි ව්‍යාපාරිකය මම එතකොට පවුල් පසුවීමත් එක්ක මට ව්‍යාපාරය ගැන අලුත් දෙයක්. මල්වාගාවට ඉතාමත් උචිත ප්‍රදේශයක් විදිහට මම මගේම ගම් ප්‍රදේශය මම තෝරගන්නවා මගේ ව්‍යාපාරය වැඩි දියුණු කරන්න. ඉතින් එතනදි මම එලිමහන් වගාවක් ලෙස රෝස වගාව පටන් ගන්නවා. මගේ පළවෙනි ඕඩර් එක මම මගේ කලින් වැඩ කරපු ආයතනය වෙත ලබා දෙනවා ඉස්සල්ලාම. කෘෂිකරණ උපාධියක් අරගෙන රැකියාවක් හොයාගෙන නගරයට යන්න පුළුවන්කම තිබුණත් යොමාල් තෝරගත්තේ වෙනස් මාවතක්. අද ඒ පුංචි මල්වත්ත නවීන වගා පහසුකම් සහිත ව්‍යාපාරයක් වෙලා තවත් පවුල් කිහිපයකට ජීවනෝපායක් වෙලා. ක්‍රොප්ස් ඇග්‍රිකල්චර් නමින් තමයි මගේ ව්‍යාපාරය මම පටන් ගෙන තියෙන්නේ. එතකොට මල් ව්‍යාපාරයම වෙනවා අයිවර් බ්ලොසම් කියන නමින් ඉදිරියට පවත්වාගෙන යනවා. එතනදී මට දැනට වර්ගඩි 15000ක හරිතාගාර ප්‍රමාණයක් තියෙනවා. ඒකත් එක්කම අක්කර 1.5ක එලිමහන් වගාවක් මට තියෙනවා. වර්ධනය වෙන්න හීනයක් විතරක් මති. නිවැරදි සහයත් අවශ්‍යයි. CDB සමග ලැබුණු සහයෝගය යොමාල්ගේ ව්‍යාපාරයට අලුත් හුස්මක් වුණා. මට ලොකු ගැටලුවකට ආවේ මගේ තියෙන හරිතාගාර ප්‍රමාණය. CDBකින් ලැබුණු මූල්‍ය සහයෝගයත් එක්ක මම ආරම්භ කරනවා මගේ පළවෙනි හරිතාගාරය නොගොඩනගන්න. වර්ගඩි 4000ක හරිතාගාරයක්. ඒතර මම මේ ඉන්නෙත් ඒ හරිතාගාරය ඇතුළත. ඉතින් මෙතනදී මම කපුරු වගාව, එහෙම නැත්නම් ක්‍රිසන්තිම් වගාව සහ රෝස වගාව කියන වගාවල් දෙක මම වගා කරනවා. ඒත් සමගම සේවකයන් 5 දෙනෙකුට රැකියාවත් ලබා දීලා මගේ කුඩා ව්‍යාපාරයත් මම ලොකු ව්‍යාපාරයක් බවට පත් කරගෙන මැද පෙරදිග රටවල් වලට මගේ නිෂ්පාදනයන් යවලා එහි තියෙන ඉල්ලුමත් සපුරලා විදේශ විනිමයක් ලබා ගන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට ගොඩනගන්න තමයි මගේ ඊළඟට තියෙන ලොකුම බලාපොරොත්තුව. යොමාල් මේ පණ දෙන්නේ මල්වත්තකට නෙවෙයි ලස්සන හීනයකට. බණ්ඩාරවලින් ආරම්භ වූ හීනය අද සාර්ථකත්වයෙන් පිපෙන හැටි බලන් ඉන්න ලස්සනයි. මේ යොමාල්ගේ කතාව ඔබේ කතාවත් මේ වගේ ලියමුද?